ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. පෙබරවාරි මස 25 වෙනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානකේ. දකුණු පළාතේත් සබරගමුව පළාතේ රත්නපුර මොණරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකින් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇතිවේ. මධ්‍යම සබරගමුව බස්නාහිර සහ වයිබ පළාත්වලත් අනුරාධපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මොණරාගල මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. කාංකසන්තුරේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා යන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමායයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 40ත් පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව විතර රළු වේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුරු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.